යාළුවනේ ඔකට්ටිය සාදරයෙන් පිළිගන්න මිස්ටර් සනා YouTube channel එකට නේද අක්කේ? ඔව් අද අපි කොහෙද යන්න ප්ලෑන් කරගෙන ඉන්නේ? ගහලෝගාකාරෙත් බලලා. ඊට පස්සේ විශේෂ තැන් ගොඩක් තියෙනවා. කීමද අපි? ඔව් අපි උදේම හිතාගෙන ඉන්නේ ග්‍රහලෝකාගාරේ බලන්න යන්න. හැබැයි ඉතින් මේකේ පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ උදේ වරුවේ අපි ටිකට් බුක් කරගන්න බැරුව ගියා. මොකද අද කියන දෙසැම්බර් මාසේ 13 වෙනිදා සිකුරාදා දවසක්නේ. මේ දවසේ මහජන ප්‍රදර්ශනයක් නැහැ. තියෙන්නේ පාසල් දර්ශන විතරයි. ඉතින් අපිට කරන්න සිද්ධ වුණේ අද හවස 2ට තියෙන ෂෝ එකට තමයි ටිකට් ටික වෙන් කරගන්න පුළුවන්. ඉතින් අපි ග්‍රහලෝකාගාරේ බලලා ඉවර වෙලා ඊට පස්සේ යන්න හිතාගෙන ඉන්නවා කොළඹ shopping festival එකට. අයි අනික නත්තල් සීසන් එක. අන්න ඒකනේ මේක තියෙන්නේ BMI CH එකේ. ඒ කියන්නේ දෙසැම්බර් මාසේ 13 වෙනිදා ඉඳන් දෙසැම්බර් මාසේ 22 වෙනිදා වෙනකම් මේ කොළඹ shopping festival එක තියෙනවා. ඉතින් අද අපි ඒ දෙකටම යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔයාලත් ඉතින් අපේ වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්න. අපි දැන් ඉන්නේ නිදහස් චතුරස්‍රයේ කෞතුකාගාරය ළඟ. මේක බලන්න ටිකට් එකක් වෙන් කරගන්න ඕනේ. මේකෙත් ගොඩක් වැදගත් තොරතුරු ගොඩක් තියෙනවා. ඉගෙන ගන්න ළමයින්ට අපේ ඉතිහාසය ගැන දැනගන්න ගොඩක් වැදගත් වෙනවා. ලංකාවේ නිදහස ලබා ගන්න කැප වුණ ජාතික වීරයෝ තමයි මේ දකින්නේ. අපේ ලංකාවේ නිදහස ලබා ගැනීම සඳහා යොදාගත්ත අවියාවුද තමයි මේ ඔබ දකින්නේ. අපි දැන් මේකත් බලලේල ගහලෝගාගාරය බලන්නයි යන්න හදන්නේ. Five minutes later. මේකේ ප්ලැනටේරියම් එකේ තියෙන වැදගත්කම තමයි දවල් කාලේත් අපිට රාත්‍රී හස වගේ නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන එක. මේකේ ගොඩක් දේවල් වැදගත් දේවල් තියෙනවා. ළමයින්ට බලා ගන්න පුළුවන්. ගොඩක්ම ඇවිල්ලා ඉන්නේ මෙතන පුංචි ළමයි. ඒ වගේම තමයි මේ ෂෝ එක පැය එකකමාරක් විතර තියෙනවා. දැන් 2ට පටන් ගත්ත එක 3:20 විතර වෙනකොට ඉවර වුණා. මේක ඇතුලේ තියෙන දේවල් කියන්නේ ඔක්කොම ටික පෙන්නනවා, ප්ලැනට්ස් ටික පෙන්නනවා, ඒ වගේම තව රටා ටික පෙන්නනවා. අද රාත්‍රී හස කොහොමද තියෙන්නේ කියලා පෙන්නනවා. ඒ වගේම මේක ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා ඇවිල්ලා බලන්න මේක නරඹන්න කියලා. ඒකත් බලලා ඉවර වෙලා අපි දැන් අවසානටම යන්නේ කොළඹ shopping festival එකට BMI CH එකේ තියෙන. Later. අපි දැන් BMI CH එකට යන ගමන් ඉන්නේ. BMI CH එකට යන්න කලින් පාරෙන් එහා පැත්තෙත් මේ වගේ පඩු දාලා තියෙනවා. ගොඩක් වෙලාවට මෙතන තියෙන්නේ බෑග් තිබුණා, සෙරෙප්පු තිබුණා, ඊළඟට පිරිමි කට්ටියගේ සපත්තු තියෙනවා, ඊළඟ ලේඩිස්ලටත් ඔය ඔක්කොම දේවල් ටික තියෙනවා, ඇඳුනුත් තියෙනවා. හැබැයි එතෙන්ට ඇතුල් වෙන්න ටිකට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දැන් ඔන්න BMI CH එක ඇතුළට යන ගමන් ඉන්නේ. අපි බලමු මොනවද මෙතන තියෙන්නේ කියලා. අපි දැන් මුලින්ම යන්නේ මෙන්න මේ චීන බඩු තියෙන ෂොප් එකට. මෙතන ගොඩාක් අය ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම මෙයාලා අපිව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අයිබෝවන් කියලාත් පිළිගන්නවා. ගියපු ගමන්ම මෙයාලා කැන්ඩි එකක් දීලා තමයි අපිව ඇතුළට ගන්නෙ. ඉතින් මෙයාලගේ ෂෝරූම් එකෙත් ගොඩක් තියෙනවා බඩු. විශේෂයෙන්ම මේ චයිනාවල නිෂ්පාදනය කරන සෙරෙප්පු තියෙනවා. ඒ වගේම පොඩි පොඩි ටොයිස් තියෙනවා. ඒ වගේම බෑග් තියෙනවා. ඒ වගේම එක පොඩි විසිතුරු බඩු අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ එක මේ ආමන්ඩ් ඇට ඒ වගේ ධාන්‍ය වර්ගත් තියෙනවා. ඉතින් මෙතන ඇවිල්ලා ගොඩක් මේකේ ඇතුලේ තියෙනවා දේවල් බලන්න.
අරවනේ දැන් අපි ඉන්නේ shopping hall එක ඇතුලේ. මේකේ electronic item ඉඳන් වැඩිපුරම තියෙන්නේ ladies item තමයි ඉතින්. මේක දවසින් ගිහින් ඉවර කරන්න බෑ. ලේඩි කෙනෙක්ට ඇතුළට ගියාම එන්න හිතෙන්නේ නැතරම් පිස්සු හැදෙන item ටිකක්. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up. ඔයාලට ගොඩක් අඩු මුදලට ඕනම භාණ්ඩයක් මිලදී ගන්න පුළුවන්. තව එළියේ කානිවල් එකකුත් තියෙනවා යාළුවනේ මේ දෙසැම්බර් 23 වෙනිදාට කලින් අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. Five minutes later. හෙලෝ ගයිස් පේනවාද අපේ අක්කගේ වැඩ එලියට ගන්න නම් බෑ ඉතින් ගෑනු කට්ටිය අරන් ආව කියන්නේ කෙලින්ම එලියට ගන්න බොරු තමයි. එහෙනම් යාළුවනේ අපි ආයෙත් දවසක හම්බෙමු වීඩියෝ එකකින්. මගේ යාළුවෝ හැමෝටම ජය වේවා. Swerve and I dip